මේ සේල් එකක් එන්නේ නැති වුනහම අපේ සේල්ස් බජට් එක නැත්නම් සේල්ස් ටාගට් එක අපිට අචීව් කරගන්න බැරි වෙනවා. මම අද හිතුවා මගේ නොලෙජ් එක ෂෙයා කරන්න මේ possible reasons පහක් තියෙනවා. ඇයි ඔයාට මේ සේල් එකක් එන්නේ නැත්තේ කියලා. මම අද කතා කරන්න හිතුවේ සේල්ස් කරන කට්ටිය මුණ දෙන ලොකු ප්‍රශ්නයක් ගැන. මේ ප්‍රශ්නෙට මමත් මුණ දීලා තියෙන ගොඩක් අවස්ථාවලදී. මම හිතන්නේ ඔයත් මුණ දෙනවා ගොඩක් අවස්ථාවලදී. මේ ප්‍රශ්නේ තමයි අපි කොච්චර කස්ටමර්ස්ලා හම්බුණත් අපි කොච්චර කස්ටමර්ස්ලාත් එක්ක ඩිස්කෂන් තිබ්බත් අපි කොච්චර කස්ටමර්ස්ලාට සර්විස් එකක් දුන්නත් ගොඩක් අවස්ථාවලදී අපිට සේල්ස් එක එන්නේ නැහැ. මේ සේල් එකක් එන්නේ නැති වුනහම අපේ සේල්ස් බජට් එක නැත්නම් සේල්ස් ටාගට් එක අපිට අචීව් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ සේල්ස් ටාගට් එක අචීව් කරගන්න බැරි වුනහම අපිට වෙන්නේ අපේ ඒ ටාගට් කරන ඉන්කම් එකට ඉන්සෙන්ටිව් ඉන්කම් එකට නැත්නම් කමිෂන් ඉන්කම් එකට අපිට යන්න බැරි වෙනවා. එතකොට අපිට එනවා ෆයිනෑන්ෂල් ෆ්‍රස්ට්‍රේෂන් එකක් එනවා. නැත්නම් ෆයිනෑන්ෂල් ඩිෆිකල්ටි එකක් එනවා. ඒකත් එක්කම අපිට එනවා මෙන්ටල් ස්ට්‍රෙස් එකක් බිල්ඩ් අප් වෙනවා. අපිට මේ සේල්ස් ටාගට් එක කරගන්න බෑ කියලා. ඒක නිසා මම අද හිතුවා මගේ නොලෙජ් එක ෂෙයා කරන්න මේ possible reasons පහක් තියෙනවා. ඇයි ඔයාට මේ සේල් එකක් එන්නේ නැත්තේ කියලා. ඇයි කස්ටමර් ඔයාට මේ සේල් එකක් දෙන්නේ නැත්තේ කියලා. මේක මේ B2B ඉන්ඩස්ට්‍රි එකටත් B2C ඉන්ඩස්ට්‍රි එකටත් දෙකටම අදාළයි. possible reasons මේක වෙන්නත් පුළුවන් මේක නොවෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අවස්ථාවලදී මේ හේතු පහෙන් එකක් තමයි හේතු වෙන්නේ ඔයාට කස්ටමර්ගෙන් සේල් එකක් එන්නේ නැති වෙන්න. පළවෙනි හේතුව තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක ටෙක්නිකලි ෆීසිබල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ටෙක්නිකල් ෆීසිබල්? ටෙක්නිකල් ෆීසිබිලිටි එක කියලා කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට හරියන ප්‍රොඩක්ට් එකක් නොවෙන්න පුළුවන්. ඔයා ගිහිල්ලා කොච්චර එෆර්ට් එකක් දාලා කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න හැදුවත් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට මැච් වෙන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එක. ඒක නිසා කස්ටමර් ට්‍රයල් කරනවා. කස්ටමර් මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හැබැයි කස්ටමර් සැටිස්ෆයි නැහැ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න. ඒක නිසා ඔයා තේරුම් ගන්න ඕනේ කස්ටමර්ගෙන් ප්‍රශ්න අහලා මේ ඔයා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට මැච් වෙන ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඒක තේරුම් ගත්තාන් පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක හරියටම කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක මැච් වෙනවද නැද්ද කියලා. ඒක මැච් වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් වෙනින් ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට ප්‍රොමෝට් කරන්න කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට මැච් වෙනවා. දෙවෙනි කාරණය තමයි නැත්නම් දෙවෙනි possible reason එක තමයි ඔයා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ නැත්නම් කස්ටමර්ට commercially feasible වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඔයා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එක කස්ටමර්ට මිලදී ගන්න බෑ. මොකද හේතුව ඔයා ප්‍රොමෝට් කරන ප්‍රොඩක්ට් එක මාකට් එකේ අනිත් ඉන්න කම්පිටිටර්ස්ලට වඩා ලොකු ප්‍රයිස් එක තමයි තියෙන්නේ. ඒක නිසා කස්ටමර් ඒක මිලදී ගන්න බෑ. මොකද කස්ටමර්ට ගොඩක් ඕල්ටර්නේටිව්ස් තියෙනවා මාකට් එකේ. ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න නැතුව අනිත් තැනකින් ප්‍රොඩක්ට් එකක් අරගෙන කස්ටමර්ට ඒක පාවිච්චි කරන්න. ඒක නිසා ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක commercially feasible product එකක්ද කියලා. මේක හොයාගන්න ඔයා පොඩි market research එකක් කරලා බලන්න ඕනේ. නැත්නම් ඔයා customer කෙනෙක් හම්බෙලා ප්‍රශ්න අහලා බලන්න ඕනේ customer මේ product එක commercially feasible ද කියලා. ඇයි මේ customer ගන්නෙ නැති හේතුව මොකක්ද කියලා. ඔයා market research එකක් කරනවා නම් market research එකෙන් ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ competitors ලගේ prices උයි ඔයාගේ price එකයි අතර තියෙනවද කියලා ලොකු gap එකක්. ලොකු gap එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක commercially feasible නැති ප්‍රොඩක්ට් එකක් වෙනවා මාකට් එකේ. මේක වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම කස්ටමර් ඔයාගෙන් ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්නේ නැති. තුන්වෙනි කාරණය තමයි සර්විස් රිලේටඩ් ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඔයා දෙන සර්විස් එක නැත්නම් ඔයාගේ කම්පැනි එක කස්ටමර්ට දෙන සර්විස් එක හරිම පුවර් සර්විස් එකක් වෙන්න පුළුවන්. ඒ පුවර් සර්විස් එකක් නිසා කස්ටමර් කැමති නැහැ ඔයත් එක්ක දීර්ඝ කාලීනම මේ බිස්නස් එක කරගෙන යන්න. මොකද කස්ටමර්ස්ලා හැම වෙලෙම කැමති හොඳ සර්විස් එකක් දෙන සප්ලයර්ස්ලත් එක්ක තමයි කස්ටමර්ස්ලා කැමති. ඒක නිසා කස්ටමර් හැම වෙලෙම බිස්නස් එකක් කරන්න කැමති ඉමීඩියට්ලි කස්ටමර්ගේ කම්ප්ලේන් එකකට ඇටෙන්ඩ් වෙන, ඉමීඩියට්ලි කස්ටමර් කෙනෙක්ගේ කෝල් එකකට රිප්ලයි කරන, ඉමීඩියට්ලි කස්ටමර් කෙනෙක්ගේ ඉන්ක්වයරි එකට ඇටෙන්ඩ් වෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක තමයි කස්ටමර් වැඩ කරන්න කැමති. නැත්නම් සේල්ස්මන් කෙනෙක් එක්ක තමයි කස්ටමර් වැඩ කරන්න කැමති. ඒක නිසා හැම වෙලේම ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාට මේ සේල් එකක් කස්ටමර් කෙනෙක් එන්නේ නැත්නම් ඔයාට මේ කස්ටමර්ගෙන් රිපීට් සේල් එකකුත් එන්නේ නැත්නම් ඔයා තේරුම් ගන්න ඕනේ
customer service related issue එකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒකත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයා customer කෙනෙක් face to face හම්බෙලා ඔයා customer ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ service එක සම්බන්ධ ප්‍රශ්නයක් customer ට තියෙනවද කියලා customer ඔයත් එක්ක මේ business එක කරන්නේ නැති වෙන්න. මම ඊළඟ කාරණයට යන්න කැමති මේකත් එක්ක. හතරවෙනි කාරණය තමයි ඔයාගේ product එක නැත්නම් ඔයා දෙන service එක outdated. මොකද්ද මේ outdated කියලා කියන්නේ? customer ගේ requirement එක වෙනස් වෙලා මේ environment එක නැත්නම් පරිසරය ඔක්කොම වෙනස් වෙලා ඒ වුණාට ඔයා තාම ඔයා වෙනසක් කරගන්න නැතුව ඔයා දිගින් දිගටම එකම product එක තමයි customer ට promote කරන්නේ. ඔයා product එක upgrade කරලා නැහැ. ඔයා customer ගේ requirement එක තේරුම් අරගෙන නැහැ. ඒක නිසා customer බලනවා මේක මගේ requirement එකේ තියෙන්නේ මේකයි. හැබැයි මම මේ දැන් මේ service provider නැත්නම් මේ කෙනාගේ මම ගන්න යන්නේ outdated product එකක්. ඒක නිසා customer හැම වෙලේම බලනවා outdated product එකට වැඩිය upgraded නැත්නම් අලුත් වුණ product එකක් තමන්ගේ requirement එකට apply කරන්න. ඒක නිසා ඒක වෙන්න පුළුවන් sale එක නොවෙන්න. ඒක නිසා ඔයා ආයමත් බලන්න ඕනේ පොඩි market research එකක් කරලා නැත්නම් customer ගෙන් question අහලා බලන්න ඕනේ මේ ඔයා දෙන product එක customer ගේ requirement එකට match වෙනවද? ඒත් එක්කම ඔයා බලන්න ඕනේ ඔයාගේ competitorsලා market එකේ ඉන්න අනිත් competitorsලා ඔයාගේ product එකට වඩා upgraded නැත්නම් ඔයාගේ product එකට වඩා new version එකකින් තියෙන product එකක්ද customer ට offer කරන්න කියලා. offer කරනවා නම් ඔයත් immediately අලුත් product එකක් offer කරන්න හදන්න ඕනේ. නැත්නම් over period of time ඔයාගේ product එක outdated වෙලා ඔයාගේ sale එක නැති වෙලා ඔයාගේ repeat sale එකක් නැති වෙලා ඔයා මේ business එකෙන් immediately out වෙනවා very soon. ඒක නිසා මේක check කරන්න. මේකත් වෙන්න පුළුවන් reason එකක් තමයි ඇයි customers ලා ඔයාගෙන් මිලදී ගන්න නැති වෙන්න. ඊට පස්සේ පස්වෙනි කාරණය තමයි අන්තිම කාරණය තමයි කස්ටමර්ට ඔයාගෙන් ප්‍රොඩක්ට් එක ගන්න පර්චේස් කරන්න කස්ටමර්ට සල්ලි නැති වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා තව රීසන් එකක්. ඔයාගේ ප්‍රයිස් එකත් හරි. ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් හරි. ඔයා අප්ඩේටඩ් ප්‍රොඩක්ට් එකකුත් දෙනවා. හැබැයි කස්ටමර් ඔයාගෙන් සල්ලි නෑ ගන්න. ඒක නිසා කස්ටමර්ට ඊට වඩා ප්‍රයොරිටි තියෙනවා එයාගේ බිස්නස් එකේ කරගන්න. ඒක නිසා ඒ අවස්ථාවේ කස්ටමර්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. අවශ්‍යතාවය නැත්තේ කස්ටමර්ට බජට් එකක් ඇලොකේට් කරන්න විදිහක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක වෙන්නත් පුළුවන් possible reason එකක් කස්ටමර් ගන්නෙ නැති වෙන්න. මම මේ කාරණේ මගේ ඉස්සරහා වීඩියෝ එකේදී කරා customer ghost කියන වීඩියෝ එකේදී මම කිව්වා customer ghost කරන්නත් එක හේතුවක් තමයි customerට ඒ වෙලේ බජට් එකක් නැති වෙන්න පුළුවන් ඔයාගෙන් product එකක් purchase කරන්න. ඒක නිසා මේ අන්තිම කාරණේත් වැදගත් වෙනවා මේ sale එකක් repeatedly එන්න නැති වෙන්න කොච්චර effort එකක් දැම්මත් මේ sale එකක් එන්නේ නැති වෙන්න. මේ කාරණා පහ ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඔයා ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ නැතුව ඔයා ගිව් අප් කරන්නේ නැතුව මේ සේල්ස් ගේම් එක ලස්සනට ඔයාට ප්ලේ කරන්න පුළුවන්. මම ආයිමත් බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරන්නම් මොනවාද මේ කාරණා පහ කියලා. පළවෙනි කාරණය තමයි කස්ටමර් මිලදී ගන්න නැති වෙන්න ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ටෙක්නිකල් ෆීසිබිලිටි එකක් නැති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ කමර්ෂල් ෆීසිබිලිටි එකක් නැති වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ඔයාගේ සර්විස් රිලේටඩ් ඉෂුව එකක් වෙන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක අවුට්ඩේටඩ් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. පස්වෙනි කාරණය තමයි කස්ටමර්ට ඒ වෙලේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න බජට් එකක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා පහෙන් නැත්තම් මෙන්න මේ possible reasons පහෙන් එකක් වෙන්න පුළුවන් සහ මේ possible reasons පහෙන් කිහිපයක් වෙන්න පුළුවන් කස්ටමර් ඔයාගෙන් පර්චේස් කරන්න නැති වෙන්න.